සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම සිද්ධාර්ථ තවුසානන්ගේ බුදුවීම සහ සම්බුද්ධ පරිනිර්වාණය යන අසිරිමත් මංගල කරුණු වලින් පූජනීයත්වයට පත් වෙසක් පොහොය දිනය සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ පරම පූජනීයත්වයට පත් උතුම්ම පොහෝ දිනයයි. දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම සිදු වූයේද වෙසක් පුන් පොහෝ දිනකයි. කිසා ගෞතමී දේවිය විසින් නිබ්බුද පද පැවසීමත් ගෞතම බුදුරදුන් සම්බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරවරයට වැඩමවා යමා මහ පෙළහර පෑමත් යන අසිරිමත් සිදුවීම් වෙසක් පුන් පොහෝ දිනකදී සිදුවිය. එසේම පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිණි සක්දෙව් රජුට ලංකාවත් සිංහල ජාතියත් ආරක්ෂා කරන ලෙස පැවසීමත් ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයත් පින්බර වෙසක් පොහෝ දිනයකදී සිදුවිය. බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේදී මණි අක්කිත නා රජුගේ ආරාධනයෙන් ලංකාද්වීපයේ කැලණියට වැඩමවා ඒ දවස සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ගේ ඇරයුමින් සමනල පව්වට වැඩමවා බුදු සිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුණ්‍ය භූමියක් බවට පත් කිරීමද වෙසක් පොහෝ දිනේදී සිදුවන්නට යෙදිනි. දෙවන පෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් දිලින කොට එවන ලද පංච කකුද භාණ්ඩයන් සහිතව උදාර රජකු ලෙස අභිෂේක ලැබීමත් විජය රජුගේ ලංකා ගමනයත් අනුරපුරයේ මහමෙවුනා උයනේ ස්වර්ණමාලී සෑරදුන් තැනීමට නැකතින් වැඩ කටයුතු ආරම්භයත් යනාදී උතුම් කරුණු වෙසක් පොහෝ දිනයේදී සිදු වූ අතර මහා විහාර වංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වන ලබන උපසම්පදා මහෝත්සවය පැවැත්වීමද මෙම අසිරිමත් පොහෝ දිනේදී සිදුවන්නට යෙදුනේ. ඔබ සැමගේ සිත් සතන් තුළ මෙත් සිතුවිලි පිරී යන ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා.